ආයු බොහෝ වේවා. වැදගත් මාතෘකාවක් ආතේ අද කතා කරන්න තමයි සූදානම් වන්නේ. විශේෂයෙන්ම අපිට දිසෙන ඇති හස්ත රේඛාවක් ගැන කියන්නයි මා සූදානම් වෙන්නේ. ඉතාම වැදගත්. ජීවිතය ගැන කියන්න හාදහන සේම අත විශේෂයෙන් වැදගත් වෙනවා. හස්ත රේඛා විද්‍යාව කියලා කියන්නේ ඔබ කුඩා කාල උපදිනකොට මේ අත අරගෙන තමයි ඉන්නේ. අතේ තියෙන රේඛා ලක්ෂණ. මේ රේඛා ලක්ෂණ අනුව ඔබගේ ජීවිතයේ යම් යම් අවස්ථාවන් ගැන ඉතා පැහැදිලි ලෙස කියා දෙන්න පුළුවන් වෙනවා. ඒ ඔබගේ උපන් හඳහන යම් වරදක් තිබුණොත් ඒ වරදට යම් ප්‍රශ්න ඇති විය හැකි වෙලාවේ වරදව හදපු කෙනාගේ වැරද. නමුත් ඔබගේ අත වෙනස් කරන්න කාටවත් බෑ. මේ මනුලොව තුළ කෝටි 800කට වඩා ජනතාවක් වෙන එක එක්කෙනාගේ අත වෙනස්. ඒ වගේ මාපට ගිල්ල වෙනස්. අපි දන්නවා ඒකනේ. අන්න එම ඇයි මේ වෙනස? අහනම් එහෙනම් ඔබගේ ජීවිතය ගැන කියාපාන හස්තය තමයි මේ සියල්ල ඔබගේ ජීවිතය ඇඳිලා තියෙන්නේ. එහෙමනම් හඳහන් සේම හස්තය තමයි ජීවිතයේ සියලු විග්‍රහයන් පැහැදිලි කර දෙන්නේ. ඉතින් අද මම සූදානම් වෙනවා ඉතා වැදගත් මාතෘකාවක් යටතේ ඉතා පැහැදිලිව ඔබට කියා දෙන්න. පළවෙනි අංකය තමයි ඔබ කවුරුත් බලාපොරොත්තු වෙන විවාහය ගැන තමයි අද මාතෘකාව කරගන්නේ. ඉතින් මම ඔබට පළමුවෙන් ඉල්ලා සිටිනවා මගේ වීඩියෝ නරඹන්න ප්‍රථමයෙන් subscribe කරගන්න ඕනේ. මොකද මේ හස්ත රේඛාව අදින් ඉවර වෙන්නේ නැහැ. අද විවාහය ගැන කියනවා. ඊට පසුව වීඩියෝ එකේ කියන්නේ ඔබ ධනවතෙක් වෙනවද? ධනවතෙක් වෙනව නම් ඔබගේ හස්තය තුළ කොහොමද මේක බලාගන්නේ? ඔබ දුප්පතෙක් වෙනවද? ඔබට ගෙවල් දොරවල් ලබනවද? ඔබගේ ජීවිතේ කොහොමද කියලා හස්තයෙන් බලා ගන්න පුළුවන්. එතකොට ඔබට පුළුවන් ඉතින් පැහැදිලි ජීවිත අවබෝධය තුළින් ඔබේ ජීවිතේ ගමන් මගට එලි පෙහෙලි කරගන්න. එහෙමනම් ඔබට මම කියනවා හස්ත රේඛා පරීක්ෂාවක් තුළ පමණක් ජීවිතය ගැන පැහැදිලි කරන්න අමාරුයි. ඔබ කේන්ද්‍රයත් එක්කම මේ දෙකම පැහැදිලි ලෙස බැලුවොත් තමයි ඔබගේ හරිම කාලය කියා දෙන්න පුළුවන්. හේතුව තමයි දැන් හස්ත රේඛාවක් තුළ නෑනේ දසාවක් බලා ගන්න. හස්ත රේඛාවක් තුල නෑ ඔබගේ ග්‍රහ පිහිටීම් අනුව ඔබට බලා ගන්න. ඒතර ගත කරන කාලය, වේලාව, ඒ රාෂ්ටක මේ සියල්ල බලා ගන්න පුළුවන් හඳහනේ. එන හඳහනේ ගත කරන දසාවයි. ඒ වගේම ඒ රාෂ්ටකයි මේ අරගෙන ඊට පස්සේ හඳහනත් අරගෙන හස්තේ පිහිටි රේඛා ලක්ෂණත් අරගෙන නිවැරදි ඉලක්කයට ඔබගේ ජීවිතය ගැන දැනගන්න පුළුවන්. එහෙමනම් හඳහනයි අතයි දෙකම බලමු ජීවිතය ගැන අවබෝධ කරගන්න. ඔබට ඒ අවශ්‍යතාවය තියෙනවා නම් තිරේ දිස්වන මාගේ අංකයට කතා කරලා ඔබට පුළුවන් ඒ සඳහා ඔබගේ අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න. එහෙමනම් මම පළමුවෙන්ම ඉල්ලා සිටිනවා subscribe කරගන්න නැවතත් bell එක click කරලා තවත් යට බලන්න මහා පින්කඳක්. එහෙනම් ඔබට පුළුවන් share කරගන්න. එහෙනම් හස්ත රේඛා විද්‍යාව තුලින් විවාහය ගැන කියන්නයි මම මේ සූදානම් වන්නේ. ඔබට මම කියන මේ අතක් බලාගෙන මේ අතක් තියෙනවා. මේ අතක ප්‍රධාන රේඛා කීපයක් තියෙනවා. මේ රේඛා තමයි මෙන්න මේක තමයි කියන්නේ ඔබගේ ආයුෂ පිළිබඳව කියාපාන්නා වූ ජීවන රේඛාව හැටියට සඳහන් වෙනවා. මෙන්න මේ රේඛාව තමයි ධන රේඛාව හැටියට සඳහන් වෙනවා. ඊට පස්සේ මේක තමයි හෘද රේඛාව හැටියට සඳහන් වෙන්නේ. මේක මේ වගේ ශීර්ෂ රේඛාව හැටියට තමයි සඳහන් වෙන්නේ. මෙන්න මේ රේඛීය ලක්ෂණ අනුව ඔබගේ ජීවිතය ගැන කියාපාන ලොකු කාරණා ගොඩක් තියෙනවා. අද කියන්නේ ඔබගේ විවාහය පිළිබඳව කෙසේද බලපාන්නේ. එහෙමනම් මෙන්න විවාහ රේඛාව තියෙන තැන තමයි මෙන්න මේ සුළඟිල්ලයි මෙන්න මේ හෘද රේඛාවයි කියන අතරේ තියෙන කෙටි රේඛා සටහන. අපි දැන් බලමු මෙන්න මේ රේඛීය සටහන් පිහිටීමෙන් ඔබගේ ජීවිතයට කෙසේ බලපානවද කියලා. දැන් බලන්න ඔබගේ රේඛාවක් තියෙනවා. මේක තමයි කියන්නේ හෘද රේඛාව. හෘද රේඛාවත් එක්ක මෙතන තියෙන රවි රේඛාව කියලා එකක් මෙහෙම එනවා. ඒක රවි රේඛාව. එතකොට මෙන්න මේ ගැඹුරින්ම මෙන්න මේ කියන්නා වූ හෘද රේඛාවයි මේ කියන රවි රේඛාවයි ගැඹුරින්ම පිහිටලා මෙන්න මේ කියන්නා වූ තැනින් එන විවාහ රේඛාව මේක තියෙනවා. විවාහ රේඛාව. ඒක කිසි කරදරයක් නැතුව තියෙනවා නම් ඔබ ඉතා බලවත් වාසනාවන්ත පෞද්ගලිකව ගත කරන්න පුළුවන් ලස්සන සුවබර ජීවිතයකට උරුමකම් කියාගෙන ආපු කෙනෙක්. ඒක මනාල්ස පැහැදිලි වෙනවා ඔබගේ අතේ මේ කියන්නා වූ හෘද රේඛාවයි විශේෂයෙන්ම රවි රේඛාවයි මේක විවාහ රේඛාවයි කිසිදු කැඩීම් බිඳීම් නැතුව ලස්සනට තියෙනවා නම් ඔබ ඉතා වාග්යවන්ත කෙනෙක් බවට පත් වෙනවා. එතකොට ඔබට මෙන්න මේ විදියට රටාවන් එක්කම
ඔබගේ තියෙන සිකුරු මණ්ඩලය. මේක තමයි සිකුරු මණ්ඩලය. ඉතින් අපි අතේ තියෙන මණ්ඩල ගානාවක්. කියන අපි බෙදලා තියෙනවා. මෙන්න මේ කොටසට කියන බුද්ධගේ මණ්ඩලය කියලා. ඒක ශනිගේ මණ්ඩලය. ඒතකොට මෙතන කියනවා මේක තමයි සිකුරු මණ්ඩලය කියලා කියන්නේ. මේක තමයි චන්ද්‍ර මණ්ඩලය. මැද හරියට කියන්නේ කුජ තලාව කියලා. ඒතකොට මෙන්න මේ කියනවා මේක බ්‍රහස්පති මණ්ඩලය. බ්‍රහස්පතිට හිරුමය. ඒතකොට මෙන්න මේ මණ්ඩල තුනක් තියෙනවා පිහිටීම් රාගට. ඊ රටාවන් ගැන පසුව කතා කරමු. අද කියන්නේ විවාහය ගැනනේ. එහෙනම් විවාහය ගැන කියන්නේ මෙන්න මේ ටික බලන්න. මම දැන් කියනවා මෙන්න මේ රේඛාව එක්කම ඔබගේ තියෙනවා නම් 50ක් වගේ මෙන්න මෙහිම රේඛ ගණනාවක් තියෙනවා නම් අන්නේ පිහිටීම හරි භයානකයි. එහෙම පිහිටීමක් තිබුණොත් මොකද වෙන්නේ? ඔබගේ ජීවිතය විශාල අවුල් ජාලාවකට පත් වෙනවා. විවාහ ජීවිතය තුළින් නොයෙක් වෙනු ගැටලු ඇතිවීමට හේතු වෙනවා. ඒ අයගේ හිරිහැර කරදර විඳින්න වෙනවා. ඒක වළක්වන්න බෑ. එතකොට මේ හා සම්බන්ධව විශේෂයෙන්ම දෙදෙනාගේ මතේ මෙහෙම තිබුණොත් හරිම භයානකයි. හැබැයි එක්කෙනෙකු අතේ තියෙදි විවාහ වුණාට පස්සේ අනිත් කෙනාගේ අතේ තියෙන සුබ විදියට මේක මධ්‍යම තත්ත්වයට කල්පනාවක් ඇති කරගෙන බුද්ධිමත්ව මේ ගැන බේර ගන්න පුළුවන් වෙනවා. හැබැයි ඒක බුද්ධිමත් වෙන්න ඕනේ මෙන්න මේ අතේ මේ 50ක හැඩේ තියෙන රේඛාවක් තියෙන කෙනා නම් බුද්ධිමත් වෙන්න ඕනේ. මොකද අනිත් කෙනාගේ සුබ නම් එයත් එක්ක යන්න පුළුවන්. එහෙනම් ඉවසීම කල්පනාව බුද්ධිය තුල යන්න ඕනේ. අන්න ඒක තමයි මෙන්න මේ කියන්නා වූ 50ක හැඩේ තියෙන රේඛාවක් තියෙනවා. ඒ වගේ ඇයට සිදුවේ. ඒක ඉතාම භයානකයි කිව්වනේ. ඒ වගේම තමයි තවත් රේඛා ගණනාවක් තියෙනවා මට කියන්න. එතකොට මෙතන තියෙන මේ රේඛා ලක්ෂණ අනුව දැන් මෙතන තියෙනවා අපි රේඛාවක් අදිනවා. මේ රේඛාව තියෙන හද රේඛාව කියලා මේම රේඛාව තුලින් මෙහිම ජීවන මේ කියන විවාහ රේඛාව ඇවිල්ලා හරියටම මතක තියාගන්න ඕනේ මෙන්න මේ රේඛාව එල මෙතනින් නැමිනවා හෘද රේඛාව. ඒතර මෙතනින් නැමිලා මේ රේඛාව තියෙනවා මෙහිම ඇදිලා රේඛාවක්. ඒතකොට මෙහිම රේඛාව තියෙනවා නම් අනිවාර්යෙන් මතක තියාගන්න විවාහ රේඛාව ඇවිල්ලා හෘද රේඛාවට ගැටිලා තියෙනවා නම් අනිවාර්යෙන්ම විවාහය තදින් බලපෑම ඇතුළ විවාහය තුළ වගකීම් නැති නොඑක් විදිහේ කරදර ඇවිල්ලා තමන්ගේ ජීවිතේ බොහොම අසාර්ථක තත්ත්වයට පත් කළා දෙදෙනා අතර මත ගැටුම් ඇති වෙනවා හරිම අපහසු ජීවිත ගත කරන්න වෙනවා. ඒ අයට මම කියනවා ඔබ ඒක තිබුණම බය වෙන්න එපා. ඔබ ඒකට හා සමානව ඔබ හැදෙන්න ඕනේ, බුද්ධිමත් වෙන්න ඕනේ. ඔබමයි ඔබගේ ගැලවුම් කරුවා. අතේ මේ රේඛා තුන බය වෙනව නෙමෙයි. ඔබ මේව දැනගෙන ඊට පස්සේ ජීවිතේ මුහුණ දෙද්දී තමන් බුද්ධිමත්ව ඉවසීමෙන් කටයුතු කරත් පුළුවන් වෙනවා. ඔබට අන්නේ තුලින් ජයග්‍රහණ සඳහා යොමු වෙන්න. එහෙමනම් මේ රේඛාව. ඊට පස්සේ තවත් තියෙනවා රේඛාවක් ඔබගේ අතේ විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ. විවාහ රේඛාවක් තියෙද්දී මෙන්න මේ විදිහට සඳහන් කරනවා ඔබට මේ විවාහ රේඛාව තියෙනවා. විවාහ රේඛාව මෙහෙම එනවා. මේ විවාහ රේඛාව ඇවිල්ලා එකට කෙලින් එනවා. ඒ එන රේඛාව මෙන්න මේ වගේ දූපත් තියෙනවා. සමහර වෙලාවට දූපත්. ඒ කියන්නේ මේ බෝල දූපත් තියෙනවා මෙහෙම එකතු වෙලා. සමහර වෙලාවට මේක එකට ඇවිල්ලා දූපත් වගේ මේ දෙපැත්තේ දූපත් වගේ තියෙනවා. එතකොට ඒ දූපත් තියෙනවා නම් ඒකට කියනවා විවාහ දූපත් රටා තියෙනවා නම් ඒක එයා ලිංගික ආසාවන් පිළිබඳ මහා බලයක්. එයාට ගොඩක් ලිංගික ආසාවන් වැඩි කෙනෙක්. මේ ලිංගික ආසාවන් වැඩි වෙනකොට මොකද වෙන්නේ? පෞල් ජීවිතේට ඒක බලපානවනේ. අන්න එහෙමනම් මෙන්න මේ කියන්නා වූ දූපත් රටාවන් තියෙන කෙනෙක් හස්තේ ඉන්නම නම් මතක තියාගන්න ඕනේ ඒ අය ඊ타මාත්ම කල්පනාවෙන් වැඩ කරන්න ඕනේ. හැබැයි ඔබගේ පෞල් ජීවිතය කඩාගන්නේ නැතුව ඔබ ආසාවන් පසුපස ගිහිල්ලා අවසාන ලිංගික රෝගියෙක් බවට පත් වෙනවා. ඒක වඩා වැඩිපුර මේ වගේ අයගේ තියෙන්නේ අපි කියනවා ලෝකේ ඉන්නවා ගණිකා වෘතිය කරන අය. අන්න ඒගොල්ලන්ගේ අතේ වඩා වැඩිපුර මෙන්න මේ පැහැදිලි ලෙස මේක තියෙනවා. අන්න එහෙමනම් ඒ අය මේකට අවශ්‍ය නම් ඔබ දැනගත යුතුයි. ඔබ එනම් ආරක්ෂා වෙලා මේවෙන් ගැලවිලා ඔබගේ ජීවිතය හදාගන්න. හැබැයි මේ තීන රේඛාවත් එක්කම හඳහනේ කුජ සිකුරු යෝග වෙලා අන්න කාම ස්ථාන තුනක් තියෙනවා. 3 7 11 කියලා. එහෙම යෝග වෙලා රාහුයි කුජයි සිකුරුයි හිටියොත් ඒ අය නම් අධික කාමුක වෙනවා. හරි භයානකයි. ඒවා අවබෝධ කරගන්න ඕනේ. හඳහනයි දෙකම එකතු වුණොත් අන්න පුළුවනි මේක සත්‍ය අවබෝධ දැනගන්න. ඒ වගේම තමයි මෙන්න මේ වගේ රේඛා තුලින් බලා ගන්න පුළුවන් තවත් කොටස් ටිකක් තියෙනවා. ඔබ බලාපොරොත්තු වෙන විදිහටම සඳහන් කරන්න කැමතියි. මේ කියන්නා වූ රටාවන් තුල මෙන්න මේ විවාහ රේඛාව එනවා. ඇවිල්ලා විවාහ රේඛාව එනවා. ඇවිල්ලිවලා ඔබට සඳහන් වෙනවා මේ රේඛාව මෙහෙම ඇවිල්ලා මගදී විවාහ රේඛාව වෙනවා. මගදී කැඩෙනවා. මගදී කැඩලා තියෙනවා.
මැද කැඩලා තියෙනවා. විහාරය කියන මැදින් ටික ටික කැඩලා තියෙනවා. තනින් තනින් කැළඹ රේඛාව තියෙනවා. එහෙම තියෙනවා කැඩී වෙන් වී තිබෙනවා. විවාහය කැඩී බිඳී යන අවස්ථාවන් තියෙනවා. ඒක ලෙහෙසි නෑ. ඒ වගේම දෙදෙනා අතර ඇති වී ආරවුල් ඇති වෙලා එකිනෙකාට නොයෙක් විදිහේ ගැටලුම් ඇති කර ගන්නවා. නිന്ദා පහස කර ගන්නවා. ඒ තුලින්ම දෙදෙනාගේ විවාහ ජීවිතය කනකුකා හඬනවා. ඒතොර ඒක අවබෝධ කරගත්තොත් ඔබට පුළුවන් ඒක තමන් ආරක්ෂා වෙලා ජීවිත අවබෝධයෙන් විභාගයට ගමන් ගන්න. ඒ නිසා විශේෂයෙන්ම වෙන් වෙලා ජීවිතේ අනාථ වෙනවට වඩා හොඳයි බුද්ධිමත් ලෙස ඔබගේ ජීවිතය රඳව ගන්න. මේ දැනගෙන බය වෙන්න එපා. බය වෙලා වැඩක් නැහැ. මොකද බය වුණා කියලා මේකෙන් ගැලවෙන්න බෑනේ. ඒකට එකම ක්‍රමය තමයි ඔබයි බුද්ධිමත් වෙන්න ඕනේ. ඒ වගේම තමයි තවත් විවාහ රේඛාවේ ලක්ෂණයක් තියෙනවා. මෙන්න මේ ලක්ෂණය මතක තියාගන්න ඕනේ. ඔබට මෙහෙම රේඛාවක් ඇවිල්ලා විශේෂයෙන්ම කියනවා මෙතන රේඛාවක් තියෙනවා. ඒ රේඛාව ඇවිල්ලා මෙහෙම ඇවිල්ලා මෙතන රවුම රූපතක් ඇවිල්ලා ඊට පස්සේ මෙතන තේනවා රේඛාව ඇවිල්ලා මේක සම්බන්ධ වෙනවා. මෙන්න මේ දූපතක් වගේ මැද තියෙනවා. එහෙම මැද තියෙන කෙනෙක් ඉන්නව නම් ඊටාම ප්‍රවේශම් වන්න ඕනේ. ඊටාමත්ම නරක මැද කොහොමත් විපත් දෙදෙනා අතර ගැටුම්කාරී වැති වෙනවා. බුද්ධිමත්කම නැති වෙනවා. සමහර වෙලාවට මැදදී දැන් හොඳට ඉස්සලා එනවා විවාහ ජීවිතය. ලස්සනට එනවා. ඇවිල්ලා සතුටින් ඇවිල්ලා ලස්සන දරුවෝත් හම්බ වෙලා ඔක්කොම. හැබැයි මැද හරියේදී උන ගැටුමක් ඇති වෙන්න තියෙනවා. ගැටුමක් ඇතිලා හරිම ගැටලු ඇති වෙලා දෙන්න අතරේ නොසන්සුන් වෙලා ප්‍රශ්න ඇති කළා එක්ක එක්කෙනා මේ දෙපැත්තකට යනවා දෙන්නේ එක. ඊට පස්සේ එහෙම ඉඳලා අර ඒ කාලයක් ගියාට පස්සේ නැවතත් මේගොල්ලන්ට එකතු වෙන්න ලැබෙනවා. කිනම් හොස් කෙනෙක් මැදිහත් වෙලා හෝ කොහොම හරි එනවා. ඊට පස්සේ ඉතිරි ටික ජීවිතයේ අවසානය දක්වාම සතුටින් යන්න පුළුවන් වෙනවා. ඒක එක්තරා විදිහට බැලුවොත් තමන්ගේ ජීවිතය පිළිබඳව අවබෝධ කරගත්තොත් අන්නේ කාල සීමාව තුල පුළුවන් තමන්ට එක්ක ස්වාමියා විදස්ගත වෙන්න පුළුවන්. ඔබට මෙහෙම ඉන්න පුළුවන්. ඒක දෙන්න වෙන් වෙලා ඉන්න ඕනේ. ඒකට ඒ කාල සීමාව විතර ඒක බලන්න පුළුවන් හඳහනින්. හඳහනේ බලන්නේ කොහොමද? අන්න විවාහ වුණු කෙනෙකුගේ හඳහනේ ඒ රාष्ट्रකයක් ජම්මේ රාष्ट्रයක් වගේ තියෙනවා නම් අන්නේ වගේ කාල වේලාවෙ තමයි ඔය වගේ ප්‍රශ්න. එහෙනම් ඒ අවුරුදු 7මාරක විතර බලපෑම් ඇති වෙනවා. අන්නේ වගේ කාලෙකදී හඳහනයි මේ දෙකම සංසන්දනය කරාට පස්සේ අන්නේ කාලේ මොකද්ද කරන්නේ? ස්වාමියාට පුළුවන් නැත්නම් බින්දට පොඩ ඈත් වෙලා ඉන්න. ඒතර පුළුවන් ඒ කාලය ගැටුම් නැතුව ඉඳලා සතුට ජීවිතයක් ගත කරන්න. අන්න එතනයි තියෙන වාසය. එහෙනම් ඒ වගේ අය බොහොම කල්පනාවෙන් වැඩ කරන්න ඕනේ. ඒක ඊටාම බල සම්පන්න સિદ્ધාන්තයක්. ඒ වගේම තමයි මෙහෙම ඇවිල්ලා විශේෂයෙන්ම මේ විදිහට ඇවිල්ලා මේ කියන රේඛා ලක්ෂණය දූපත් රේඛාව නැහැ මෙහෙම එනෝ රේඛාවක්. ඇවිල්ලා මෙතන ඉන්න තනිකර රේඛාව ඇති වෙලා තියෙන විදිහටම එනවා. මේ රේඛාව දිගටම ඇවිල්ලා මෙහෙම රේඛාව වෙලා මෙතන තනිකර රවුමක් තියෙනවා. එච්චරයි. දූපතක් තියෙනවා. එතකොට මේ දූපත් රේඛාව හැටියට අවසානයේ තමයි. එතකොට මොකද වෙන්නේ? අනේ ජීවිතයේ මුල් කාලයේ සුන්දර ගමනක් යනවා. හරිම ලස්සන ගමනක් යනවා. එයාලා පුදුම විදියට හරි ලස්සන ගමනක් ගිහිලා අවසානයේ මොකද වෙන්නේ? තමන් පුදුම විදියටම ප්‍රශ්නයක් ඇති වෙන්නේ කවද්ද? ඔබ හොඳට ගෙවල් හදාගෙන ගෙවල් දොර හදාගෙන යාන වාහන තියන හොඳට සැප සම්පත් විඳලා දරුවෝත් හදලා අවසානයේ ඔන්න වයසට ගියා. වයසට ගියාට පස්සේ ස්වාමියා එක්ක එක දරුවෙක් ළඟ බිරිඳ එක දරුවෙක් ළඟ මේ දෙන්න දෙපළක වෙලා ඉඳලා අන්තිමට මොකද වෙන්නේ? Tamanට වෙන් වෙලා දෙපළක මිය යන්න වෙනවා. කියන්නේ ඔක්කොම කරලා අවසාන කාලේ තමයි අන්න එහෙම වෙන්නේ. එහෙම අය ඔබ දැකලා ඇති. දරුවෝ ඉන්නවා මරණයවත් දෙන්න දෙපැත්ත එකතු වෙලා නැහැ. මරණ දවසලත් එක්කෝ එයා විදේශේ මැරුණේ නැත්නම් මෙයා මෙහෙ හිටියේ. ඒ වගේ સિદ્ધාන්ත වලට න්‍යාය ඇයි ඒකට හේතුව තමයි අන්න ඔබ කරන ලද අකුසල කර්මමයි මේකට හේතු වෙන්නේ. නිසා අන්නේ අය දැනගෙන වැඩ කරන්න ඕනේ. එහෙම දැනගත්තට පස්සේ පුළුවන් ඔබට ඒකෙන් නිදහස් වෙන්න පුළුවන් මාධ්‍ය හොයාගන්න. අන්න එහෙමනම් තවත් තියෙන විවාහයට තවත් ලක්ෂණ රේඛා ටිකක් තියෙනවා. අපි මෙතෙන්ද බලනවා මෙන්න මේ කියනවා රේඛා ලක්ෂණ. දැන් මෙතන තියෙනවා විවාහ රේඛාවක් එනවා. Tamanට මේ විදිහට විවාහ රේඛාවක්. මෙතන එනවා එක රේඛාවක්. තව එකක් එනවා. තව එකක් එනවා. විවාහ රේඛා සමහර වෙලාවට විවාහ රේඛා 3ක් තියෙන අය ඉන්නවා. විවාහ රේඛා 2ක් තියෙන අය. විවාහ රේඛා 4ක් තියෙන අය ඉන්නවා. සමහර වෙලාවට මෙන්න මේ අය හැබැයි කිසිම කැපිල්ලක් නැතුව. කිසිම කැපිල්ලක් නැතුව වෙන දූපත් රටක් කිසිම දෙයක් නැතුව ඉරි විතරයි තියෙන්නේ. එහෙම තිබුණම අන්නේ අයගේ ආදර සම්බන්ධතා මුලදී පටන් ගන්නවා ඒක බිඳ වැටෙනවා. ඊළඟ පටන් ගන්නවා ඒක බිඳ වැටෙනවා. ඊළඟ පටන් ගන්නවා අවසානයේ යහපත් හොඳ විවාහයක් සාර්ථක වෙලා ජීවිතය සුන්දරව ගෙවන්න පුළුවන්කම ලැබෙනවා. ඒක තමයි
ඔබට ලැබෙන වාසනාවන්ත පිහිටීමක්. මේක අවාසනාවන්ත පිහිටීමක් නෙමෙයි. මොකද අපි දන්නවා පාසල් යන කාලේ යාළු වෙනවා. ඊට පස්සේ අතරමැදි රැකියාව ගියා එතනදී යාළු වෙනවා. අවසානයේ ඔබට හමු වෙනවා සුන්දර අවස්ථාවක් හොඳ කෙනෙක්. අන්න එයාත් එක්ක ලස්සන දරුවන් ලැබලා හරි සැප සම්පත් දිනවා සමාජයේ ඕන තරම් ඒ වගේ අය ඉන්නවා. එහෙමනම් අන්න පිහිටීමේ ලක්ෂණය. හරි ලස්සන පිහිටීමක් එක. ඒ පිහිටීම තියන අය මොකද ලස්සන ජීවිතය විඳගෙන ඇවිල්ලා ආදර සම්පත කීපයක් පවත්වලා අවසානයේ සුන්දර මගක් කපාලා. හැබැයි මම කියනවා මෙහෙම දෙයක්. මෙහෙම ආදර සම්බන්ධතා කීපයක් පැවැත්වුවත් ඔබට කියනවා දුවේ මතක තියාගන්න ඔබගේ චරිතය කෙලස ගන්න එපා. මොකද දැන් තියෙන සමාජ වටාපිටාවත් එක්ක මොකද වෙන්නේ? ඔබ යාළු වුණාම මිත්‍ර වුණාම ඔබගේ ලස්සන පිරිසිදුභාවය පූජා කරනවා ඔබටත් හොරා. ඔබ ඒවට කරන්න එපා. සිංහල බෞද්ධ සංස්කෘතිය තියෙන අපිට ඒක උරුම නෑනේ පුතේ. එහෙනම් ඒ ගැන මතක තියාගන්න ඕනෙමයි. හොඳයි එහෙමනම් තවත් පිහිටීම් ගැනවක් ගැන කියාපාන්නම් මම ඔබට මේ කියන්නා විවාහය ගමන තුල ඔබට තියෙනවා තවත් පිහිටීමක් ලස්සන පිහිටීමක්. මෙන්න මේ රේඛා පිහිටීම තිබුණොත් ඒ කියන්නේ සුන්දර පිහිටීමක් තියෙනවා. ඒ පිහිටීම ඉතාමත් අධිගත පිහිටීමක්. මේ රේඛා නෙමෙයි මෙතන තියෙනවා එක රේඛාවක් ලස්සනටම එනවා. ආයි කැඩලා නැහැ බිඳිලා නැහැ මොකොත් වෙලා නැහැ. එතකොට මේ රේඛාව ඉතාමත් හොඳයි. නිසි කල වේලාවේදීම ඔබට කෙනෙක් හමු වෙනවා. එක්ක යෝජනාවකින් හමු වෙනවා. ඒ කෙනා ඔබට හරියට ආදරය දක්වනවා. ඔබත් එක්ක හරි ලස්සන දිවිපෙතක් ගත කරනවා. ඔබට ලස්සන දරුවෝ ලැබිලා සුන්දර විදිහට ගත කළා. ඔබට උපදින දරුවොත් ලස්සන ආරක්ෂා කළා. දීපලත් හිමි වෙලා ඔබ වයසට යනකම් අත්වැල් අල්ලගෙන තමන්ගේ ස්වාමියා බිරිඳ කවදාකවත් එම අතාරින්නේ නැහැ. ඔබ දැන් සමහර අය මම දැකලා තිනවා වයෝවෘද්ධ වෙලා. ඒ රෝහල් වෙලා තිනවා මට අනේ මේ මිනිස්සු දාලා යන්න බෑනේ කියලා ඉන්න අය ඉන්නවා දැකලා ඇති. අන්න ඒ පිහිටීම තියෙනනම් ඔබ සතුටු වෙන්න ඕනේ. මෙන්න තනිකර රේඛාවක් තියෙනවා. කිසිම කැරල බෙදිලා නැහැ. අන්න එහෙනම් එහෙම සුන්දරයි ජීවිතය කියලා මම කියනවා. මෙන්න මගේ යතේ එහෙම පිහිටීමක් තියෙනවා. මේ තනි රේඛාව තියෙනවා. එහෙනම් ඒ සුන්දර පිහිටීම තියෙන නිසා මම හරි සතුටෙන් ජීවත් වෙනවා. එහෙනම් ඔබට තවත් මේ සුන්දර පිහිටීමක් ගැන කියන්නම්. ඔබගේ පෙම් සම්පතා කීපයක් පවතින අය. ඒතර ජීවිතයේ තියෙන පෙම් සම්පතා කීපයක් පිහිටන අය ඉන්නවා ජීවිතේ. ඒතර සාමාන්‍ය විදිහට මෙන්න මේවා කියන්නේ නැහැ මම. මොකද මේ වගේ දෙයක් කියලා ඔයගොල්ලන් රණ්ඩු සරුවල ඇති කරගන්න පුළුවන්. පෙම්වතාගේ අත අරගෙන පෙම්වතිය අත අරගෙන ඔයාගේ මෙහෙම තියෙනවනේ. ඒතර මේ වගේ ඔබ මෙහෙමයි කියලා. ඒ නිසා එතනදි මම කියා දෙන්නේ නැහැ. මොකද ඔබගේ ජීවිතේ මම ජ්‍යොතිෂ කරාට වාසුද්‍යයක් කරනවා. ඒ වගේ මේව කරද්දි බුද්ධිමත් වෙන්න ඕනේ. එහෙනම් ඒ ගැන මම කියන්නේ නැහැ. ඒක නම් පස්සේ මගෙන් ඕන අහ ගන්න. මොකද මම ඒක කියන්නේ නැත්තේ සමහර බුද්ධිමත් නැති අය මේ වගේ දෙයක් හදාගෙන තියෙන ආදරේ බිඳ ගන්න අය ඉන්නවනේ. නිසා ඒ ගැන මම කියා දෙන්නේ නැහැ. තවත් එකක් තියෙනවා විවාහ රේඛාවක් එනවා මෙහෙම රේඛාවක්. ඇවිල්ලා ඔබට මම කියනවා මේ රේඛාවක් තියෙනවා මෙහෙම දිගට ඇවිල්ලා රේඛාවක් මෙහෙම රේඛාවක් එනවා. රේඛාවක් ඇවිල්ලා මේ අවසානයේ තියෙන බලයක් වගේ බලයක් දෙකට දෙපැත්තේ කෝණයක්. එතකොට විවාහ රේඛාව අවසානයේ දෙබලයක් වගේ තියෙනවා. ඒ අය මතක තියාගන්න බිරිඳට අහුම්කම් දෙන්නේ නැහැ. සැමියාට අහුම්කම් දෙන්නේ නැහැ. මේ දෙදෙනා කියන වචන කිසිම පිළිගැනීමක් නැහැ. එතකොට මොකද වෙන්නේ? පෞල් සංස්ථාව බිඳ වැටෙනවා. අන්න එහෙමනම් එවැනි අය මතක තියාගන්න ඕනේ මේ ගැන දැනගෙන බුද්ධිමත් ජීවත් වුණා පුළුවන් ඔබ දෙදෙනා මරා ගන්න නැතුව ජීවත් වෙන්න. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා මේ වගේ අයගේ. ගෙදර මරා ගන්නවා. හැබැයි උදේට ලස්සනට වැඩට යනවා. නමුත් තමන්ගේ බිරිඳට හෝ සැමියාට වරදක් කියනවා නම් කවුරු වරදක් කියනවා මරා ගන්නවා. තමසලට වැඩක් නෑනේ මේ වැඩේ අපේනේ කිය නින්දා කරන්නවත් කැමති නෑ. හැබැයි තමන් දෙන්න අතරේ මත ගැටුම් ඇති වෙනවා. හැබැයි අම්මට ආද නැන්ද මාමවත් මේවට තමන්ගේ සැමියාට බයිනවට කැමති වෙන්නේ නෑ. බිරිඳට බයිනවට කැමති නෑ. එතන තියෙන ලස්සන සුන්දර භාවයක්. ගෙදරදී ගැටුම් ඇති කර ගන්නවා. හැබැයි එළියේදී ඒ ප්‍රශ්න නැතුව ලස්සනට ජීවත් වෙනවා. මොකොත් වෙච්ච නැති වගේ දැකලා ඇති. ගෙදර රණ්ඩු වෙනවා උදේට මෝටර් බයික් එකේ දෙන්නෙක් යනවා වැඩට. ඉතින් ඕ වගේ අය තියෙනවා. ඒක තමයි ජීවිතය කියන්නේ. ජීවිතය කියන්නේ මේ සුන්දර ජීවිතයක් නෙමෙයි අපිට තියෙන. අපි සංසාරයේ කරපු කුසල් අකුසල් අනුවමයි මේ ජීවිතය ගත කරන්න වෙන්නේ. අන්න ඒක අවබෝධ කරගන්න ඕනේ. නැතුව ජීවිතය කියන්නේ මේ සුන්දර පුණ්‍යහරක් මත ඉන්න බෑ. එහෙමනම් මෙන්න මේ හස්ත රේඛාව තුළ මෙවැනි දේවල් කතා කරාදී තව ලස්සන තියෙනවා පිහිටීමක්. මෙන්න මේ රේඛා ලක්ෂණ අනුව බලා ගන්න. මෙතන තියෙනවා ලස්සන පිහිටීමක් එනවා. මේ විවාහ රේඛාව ඇවිල්ලා
මේ කියන්නා වූ රේඛාවත් එක්ක. ඒ කියන්නේ මෙහෙම ඇවිල්ලා එක රේඛාවක් තියෙනවා. ඔබට පැහැදිලි ලෙස මේ රේඛාවක් එනවා මෙහෙම. ඒක තියෙනවා විවාහ රේඛාව. විවාහ රේඛාව ඇවිල්ලා හෘද රේඛාවත් එක්ක මැදින් මෙන්න මෙහෙම සම්බන්ධ වෙනවා. මෙතනින් සම්බන්ධ වෙච්ච අය ඉන්නවා. ඒතකොට ඉහි සම්බන්ධතාවයක් තියෙනවා නම් විශේෂ වශයෙන්ම නිහඬ විවාහයක් එයාලට සිදු වෙනවා. හැබැයි විවාහ සිදු වෙනවා. හැබැයි හරිය නිහඬයි. කවුරුවත් දන්නේ නැහැ. කිසි කෙනෙක් දන්නේ උත්සවයක් නැහැ නිහඬ විවාහ. හැබැයි සාර්ථක යුග දිවිය ගත කරන අවසානය දක්වාම ලස්සන යුග දිවිය ගත කරන හැබැයි ආදර්ශවත් ජීවිතයක් ගතපත් කරන්න පුළුවන් ජීවිතයක් ලැබෙනවා. ඒකට සුන්දර පිහිටීමක්. මේ කියන්නේ හෘද රේඛාවනේ. හෘදය කියන්නේ සිත. ඒත් විවාහය හා සිත බැඳෙනවා. බැඳිලා මේ දෙන්නා මෙයාට ලැබෙන විවාහය තුළින් හරි සතුට ජීවිතයක් ගත කළා. සුන්දර ගමන් මගට පහසු ඇති කියලා ඊ타මත්ම සමහර වෙලාවට මේ අය පරිස්සම් වෙන්න ඕනේ. මොකද පරිස්සම් වෙන්න ඕනේ අනුන්ගෙන් පරිස්සම් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔබගේ ලස්සන ජීවිතේ විනාශ කරේ වෙන කෙනෙක්. ඒ කියන්නේ මේ වගේ අයගෙත් විනාශ වෙනව නැත්තේ නෑ. විනාශ වෙනව ඔබලා දෙන්න අතරේ එක්ක මැදිහත් කරුවෙක් කියලා මොකක් හරි වෙලා මේ ලස්සන පෞල් ජීවිත විනාශ කරනවා. අන්න ඒක තමයි මෙතනින් පේනනවා. මේක හොඳයි. නමුත් වටපිටාව ඇසුරු කරන අයගෙන් ප්‍රේසම් වෙන්න ඕනේ. සමහර අය දැකලාද ලස්සන ජීවිත ගත කරන පෞල් කඩාකප්පා කරන්නේ වෙන කවුරු හරි මැදි වෙලා සමහර විට අනවින කොඩි වින කරනවා කියලා කියනවා. මම නම් ඒවා පිළිගන්නේ නැහැ. නමුත් එවැනි අවස්ථාවල් වලින් විනාශ වෙන්න පුළුවන් අය. ඒ නිසා එහෙම තියෙන අය කෙනෙක් ඔය ප්‍රවේශම් වෙන්න ඕනේ. ඇසුරු කරන කෙනා වටපිටාවේ කෙනා මිත්‍රය ගැන පරිස්සම් වලින් වැඩ කරන්න. එහෙම පරිස්සම් වුණොත් පුළුවන් ලස්සන ජීවිතයක් ගත කරන්න. ඒ වගේම තමයි මෙන්න මේ රේඛා ලක්ෂණ අනුව මේ පිහිටීම් එක්කම තවත් පිහිටීමක් තියෙනවා. මම කියා දෙන්නම්. ඒ වගේම මෙතන පිහිටීමක් තියෙනවා පළමුවෙන්ම. රේඛාවේ පළමුවෙන්ම තියෙනවා මේ රේඛාව මෙහෙම එනවා. දිග රේඛාව එනවා. මේ පළමුවෙන්ම මේ ඉස්සලාම තියෙනවා මේ ඉස්සලා මේ වගේම ඔන්න දෙපැත්ත එකතු වෙලාද ඔය ගඟක් ගල්ලා අවසානයේ මුහුදට වැටෙනකොට දෙපැත්තෙන් වැටෙනවා වගේ මෙන්න මේ වගේ අන්නේ පිහිටීම තියෙනවා නම් එයාගේ මුලින්ම ඉතාමත් ප්‍රශ්න ඇති වෙන ඒගොල්ලන්ට න්‍යායදායව විරුද්ධ වෙනවා. Tamanට මැත්ත ගැටුම් ඔක්කොම එනවා. Tamanට හිතාගත නොහැකි හිතවත් අයම මේ විවාහයට කිසිම ඉඩකඩ ලැබෙන්නේ නැහැ. මහා විශාල ගැටුම් මහා හිතාගත නොහැකි ගැටුම් ඇතුළත. නමුත් මතක තියාගන්න ඒ විවාහය ඉෂ්ට වෙනවමයි. ඉෂ්ට වෙලා ඉවරලා. මේ වටේ ඉන්න නෑදෑයන්ට පුදුම විදිහට මේ සතුටෙන් ජීවත් වෙනකොට අන්න ආදර්ශමත් යුවලක් කියලා වටපිටාවේ අය ඔබට සම්මාන දෙන්න පටන් ගන්නවා. එතකොට අර අමනාප වෙච්ච නෑදෑයෝ සියලු දෙනාම ඔබට ආදරය කරන්න පටන් ගන්නවා. එතකොට අන්නේ සුන්දරත්වය මේක ඉතා වටිනා පිහිටීමක්. මොකද අද සමාජයේ යාළු වෙනවා මිත්‍ර වෙනවා. එතකොට ඒවට දෙමාපියෝ අකමැති වෙනවා. එක්ක භාෂාව නිසා නැත්නම් කුලය නිසා මොනවා හරි ප්‍රශ්න නිසා එනවනේ. අන්න එහෙනම් මේ වගේ කෙනෙක් නම් බය වෙන්න එපා. මුලදීන මොන ගැටුම තිබුණත් ඔබට මේ විවාහය සිදු වෙනවා. අවසානයේ හරි ලස්සන ජීවිතයක් ගත කළා දරුවන් ලැබලා අවසානයේ මේ යනතෙක්ම සුන්දරව ගත කරන්න වාසනාව ලැබෙනවා. හරි සතුටු වෙන්න පුළුවන් එහෙම වගේ අය. ඒ නිසා ඒ වගේ අයට මේ ජීවිතයේ සුන්දර ජීවිත ගමනක් තියෙනවා. ඒ නිසා නැවතත් මම කියා දෙන්නම් තවත් තියෙනවා ලස්සන පිහිටීමක්. මෙන්න මේ පිහිටීම ඉතාම භයානක පිහිටීමක්. මේ භයානක පිහිටීමක් ගැන කියා දෙන්න හදන්නේ. මෙන්න මේ පිහිටීම තුල මතක තියාගන්න ඕනේ. මෙන්න මේ පිහිටීම තියෙනවා. මෙන්න මේ රේඛාව. විවාහ රේඛාව මෙහෙම එනවා. ඉන්නේ සුළඟිල්ල ළඟට. සුළඟිල්ලෙන් ඇවිල්ලා මෙන්න මෙතනින් කැපෙනවා. කැපිලා යනවා රේඛාව. ඉතින් එහෙම රේඛාව කැපී යන රේඛාවක් නම් ඉතාම ප්‍රේසම් වෙන්න ඕන. ඒක යුග දිවිය ලස්සනට ගත කරලා අවසාන කාලෙ වෙද්දී මේ දෙන්න දෙපළකට යන්න වෙනවා. ඒක කැල්ල බිඳලා යනවා. හරි පරිස්සම් වෙන්න ඕනේ. මොකද හොඳට එනවා ජීවිතේ. හරි ලස්සන දරුවෝ ලබලා ඔක්කොම කරගෙන ලස්සනට ඇවිල්ලා අවසාන කාලෙ වෙද්දී අනේ මේ ගෙදරට අර කියන්නේ ලස්සනට තිබුණගේ විනාශ වෙලා ගිය අන්නේ වගේ මොකක් හරි ප්‍රශ්නයක් ඇල්ලා විනාශකාරී තත්ත්වයක් දානවා. එහෙමනම් මේ වගේ අය මොකද කරන්න ඕනේ? ඔබ මේවා අවබෝධ කරගෙන ඔබගේ ජීවිතයට එහෙනම් ප්‍රශ්න එනවා නම් ඒක අවබෝධ කරන්න මේ සංසාරේ මං කරපු අකුසලයන් සත මට මේ වගේ වෙන්න කියලා. ඒක අවබෝධය තුලින් පුළුවන් මේවෙන් ගැලවෙන්න. නැතු මේක ගැන දැනගෙන බය වෙන්න එපා. ඔබයි ඔබගේ ගැලවුම් කරුම නැවතත් කියනවා. එහෙනම් නැවත තවත් තියෙන රේඛාවක් පිහිටීමක් ලස්සන පිහිටීමක් මේ පිහිටීම තුල දැන් විවාහ රේඛාවක් තියෙනවා. මේ විවාහ රේඛාව තුල විශේෂයෙන්ම දුන්නක් වගේ විවාහ රේඛාව දුන්නක්සේ හෘද රේඛාව සම්බන්ධ නම්. එතකොට මේ රේඛාව ඇවිල්ලා මේ ජීවන රේඛාව ඇතුළ මෙහෙම ඇල රවුමටම ඇවිල්ලා මෙතනට නැමෙනවා.
තවමට වෙලා මෙහෙම නැමෙනවා. ඒතකොට එහෙම නැමුණම විශේෂයෙන් ජීවිතේ ලස්සන විවාහයක් වෙනවා. විවාහයක් වුණාට පස්සේ ස්වාමියාගේ හෝ බිරිඳගේ ප්‍රශ්න නිසා ඊටාම පීඩනයක් ඇති වෙනවා. සිතන මහා පින. මානසික තත්ත්වය දුබල වෙලා මනස ඊටාමත්ම අවුල් වෙනවා. මානසික ලෙඩ බවට පත් වෙනවා විවාහ නිසාම. අන්න ඒ අය මතක තියාගෙන පරිස්සම් වෙන්න ඕනමයි. ඒ අය දැනගන්න ඕනේ ඔබ ඉවසීම ඇති කරන ප්‍රඥාවන්තයන් ආගම දහමානුව කටයුතු කළා මේක මට මේ සිදුවෙන්නේ මම කරපු අකුසල නිසාමයි කියන එක අවබෝධ කරගෙන ඔබගේ මනස අවුල් කරගන්න තු ජීවත් වෙන්න ඔබ මතක තියාගන්න ඕනේ. දැකපු ගමන් බය වෙන්න එපා. ඒකට අවබෝධය ඇතුව කටයුතු කරත් පුළුවනි මේ කියනා වූ දුක්ඛිත තත්ත්වෙන් මිදලා යහපත් මඟට එන්න. එහෙනම් තවත් රේඛාවක් තියෙනවා මෙන්න මේ ආකාරයට පැහැදිලි කරන්නම් මම මේ වෙලාවේදී ඔබට පැහැදිලි කර යුත්තේ ජීවිතයේ අවබෝධය තුල යා යුතුයි. එතකොට මෙන්න මේ රේඛාවක් තියෙනවා විවාහ රේඛාව. විවාහ රේඛාව ඇවිල්ලා ඔබට සඳහන් වෙනවා මේ රේඛාව ඇවිල්ලා විවාහ රේඛාව මෙතනින් පටන් ගන්නවා. ඇවිල්ලා මේ හෘද රේඛාවත් කැපෙනවා. මේක ජීවන රේඛාවත් ශීර්ෂ රේඛාවත් කැපෙනවා. මේ වගේ ජීවන රේඛාවත් කැපිලා ධන රේඛාවත් කැපිලා මෙන්න මෙතනට නිකන් එනවා. මේ දිගටම එනවා රේඛාව. ඒ වගේ රේඛාවක් තියෙන කෙනෙක් නම් මතක තියාගන්න ඕනේ. ඒ වගේ සිකුරු මණ්ඩලයට කැපිලා යනවා නම් දිගු කාලයක් පෞ ජීවිත ගත කරන්න ලැබෙන්නේ නැහැ වගේ අයට. විවිධ ගැටලු ඇති වෙනවා. සමහර වෙලාවට ඒ අයට විවාහ වෙන්නත් බැරි වෙනවා සමහර වෙලාවට. අවසානයේ විවාහය සිදු වෙන්න ගිහිලා ඔන්න මෙන්න විවාහය තියලා ඔක්කොම මගුල් කාඩ් එක ගහලා උස්සේ සැලසුම් කළා අන්තිමට විවාහය කඩා බිඳ වැටලා අවසානයේ පීඩා ඇති වෙන කට්ටිය බවට පත් වෙනවා. ඒ අය මතක තියාගන්න ඔයා බොහොම පරිස්සමින් වැඩ කරන්න බොහොම කල්පනාවෙන් වැඩ කරන්න හොඳට හඳ හම්බාලා ගැළපෙන විදිහට විවාහ කරගත්තොත් මේවෙන් ගැළපෙන්න පුළුවන්. එහෙනම් තවත් රේඛාවක් තියෙනවා මෙන්න මේ ලස්සනම විවාහ රේඛාවක් තියෙනවා. මේ රේඛාව තියෙනවා නම් අනිවාර්යෙන් ඉතාමත් සුබයි. ඒක මතක තියාගෙන විවාහ රේඛාවක් තියෙනවා නම් ඉතාම සුබයි. ඒ විවාහ රේඛාව ගැන කියනවා නම් ඔබට සඳහන් කරන්න වෙන්නේ හරි ලස්සනට මෙන්න මේ විවාහ රේඛාව මෙතනින් ඇවිල්ලා මෙහෙමම ඇවිල්ලා මේ කියන්නා වූ මේ කියන්නේ ඒකට කියනවා වෙදගිල්ල කියලා. වෙදගිල්ල තරම්ම දිගටම ඇවිල්ලා වෙදගිල්ල ළඟටම ඇවිල්ලා මේක පොඩ්ඩක් මේ හැරින් නැමිලා වෙදගිල්ල පැත්තට හැරලා තියෙනවා චුට්ටක් හරි හැරලා තියෙනවා ඔබ සතුටු වෙන්න ඔබ කෝටිපතියෙකුගේ බිරිඳක් වෙනවා නැත්නම් කෝටිපතිනියෙක් ඔබට හම්බ වෙනවා කොහේ හරි සල්ලි තියෙනකින් හම්බ වෙලා ඔබ ඊටාම සෞභාග්‍යමත් වූ රැජිනක් බවට පත් වෙනවා රජෙක් බවට පත් කරනවා. මේක ඊටා කලාතුරකින් තියෙන යෝගය ඔච්චර දිගට විවාහ රේඛාවක් තියෙන ඊටාමත්ම කලාතුර ලක්ෂ ගානකට එක්කෙනෙකුට වෙන්න පුළුවන්. එහෙනම් මේ වගේ පිහිටීමක් තියෙනවා නම් ඔබ දුප්පත් පැලක ඉපදුනත් මතක තියාගන්න ඔබ කෝටිපතිනියක් කෝටිපතියෙක් වෙනවා කොහේ හරි දින තැනකට ගිලා සැප සම්පත් විඳලා සියලුම යාන වාහන භවභෝග අතරපැඩ වැඩකාරු ලබාගෙන බොහොම හොඳ ජීවිතයක් ගත කරන්න ලැබෙනවා. මෙන්න මේ රේඛාව මේ ලස්සනට තියෙනවා නම් හරි වැදගත් වෙනවා මේ රේඛාව. ඒ නිසා මේ සියල්ල සිදු වෙන්නේ ඇයි කියලා බැලුවොත් දැන් මම මේ සඳහන් කරා විවාහ ජීවිතය ගැන මේ කතා කරනවා. විවාහ ජීවිතයේ පිළිබඳව මේ හස්ත රේඛාවක් තුලින් අද මම පැහැදිලි කරා. ඒ පැහැදිලි කරාම ඔබ බය වෙන්න නම් එපා. ඔබගේ ගැලුම්කාරය බව මතක මේව දැනගෙන ඔබට මම කියන ඔබගේ හඳහනයි හස්තයයි දෙකම එක විට බලා ගත්තොත් ඔබ කැමති නම් ওই තිරේ දිස්නාංගට කතා කරලා වෙලාවක් වෙන් කරගෙන ඔබට බලා ගන්න පුළුවන්. සත්‍ය අවබෝධය තුලින් හැබැයි මතක තියාගෙන මං කවදාකවත් හඳහනක් බලලා හස්ත රේඛාව බලලා නැවත ඔබගේ සාක්කුවට තාට්ටු කරන බොරු දේවල් වලට මං ඇදගෙන යන්නේ නැහැ. එකම ජ්‍යොතිෂ්‍යවේදියා මම ලංකාවේ ඉන්න. කිසිම වෙලාවක ඔබට බොරු දේවල් වලට කිසිම දෙයක් විකුණන්නේ නැහැ. කිසිම දෙයක් කියන ඇත්ත අවබෝධ කරගන්නයි මම මේ කියා දෙන්නේ. නිසා මේ කියනා විවාහ ජීවිතයේ තුල එන යම් ප්‍රශ්නයක් තිබුණොත් මතක තියාගන්න ඔබ බුද්ධිමත් වෙන්න. මොකද සංසාරය කියන්නේ දුක්බර ජීවිතයක්. සසර කටුකයි මහා බැහැරුම් නිසා අපි බෞද්ධයෝ හැටියටත් ඒ වගේම මොන ආගමත් ධර්මයක් අනුව කියන්නේ සසර හරි අමාරුයි. එහෙනම් අමාරු සසර ගලව ගන්න ඔබමයි ඔබගේ ගැලවුම්කාරය. එහෙමනම් යන්න ඉස්සෙල්ලා මම කියනවා නැවත සබ්ස්ක්‍රයිබ් කරගන්න. හස්ත රේඛාව තුලින් ඔබගේ ජීවිතයේ ධනවතෙක් වෙනවද දුප්පතෙක් වෙනවද ඔබට ගෙවල් දොරවල් ලබනවද කියලා ඊළඟ වීඩියෝ එකක් තුලින් මම හමු වෙනවා. ඔබ කිසි විටකම කිසිම විදියටම මේවා ගැලවුම් මාර්ග හොයානම් බුරු දේවල් පස්සේ යන්න එපා. ඔබ ගැලවුම්කාරයෝ නෑ නැවතත් කියනවා. එහෙනම් ඔබට නැවතත් හමුනතෙක් සම්මා සම්බුසරණ ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ඔබ ජීවිතය අවබෝධයෙන් ජීවත් වේවා. ඔබගේ ජීවිත සාර්ථක වේවායි මං අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරමින් සමුගන්නවා. නැවත හමු වෙමු.